So මම පොඩි වෙනසකුත් කරා. ඉතින් අද අපි වෙලා තියෙන මල් වත්තක මම දැන් මගේ මේකප් එක Hello guys, welcome back to MS vlog. ඔයාලා දැන් thumbnail එකෙන්ම දන්නවා ඇති. What is about this video? මේ මගේ birthday week එක. So මේ birthday week එකේ මම නිවාඩුවක් දැම්මා. මම සතියක නිවාඩුවක් ගත්තා. Because I have to detox myself, relax වෙන්න ඕන, meditation කරන්න ඕන. ඉතින් මට මේ සතිය මගේ බර්ත්ඩේ වීක් එකක් නිසාම මම මේ සතියාන්ත නිවාඩුවක් ගත්තා. ඒ වගේම මගේ බර්ත්ඩේ එක ලඟ වෙන නිසා මේ වීක් එකේ මම මොනවද කරේ කියලා තමයි ඔයාලා මේ vlog එකෙන් දකින්නේ. මගේ දැන් බර්ත්ඩේ ෂූට් එකක් තියෙනවා. ඒ බර්ත්ඩේ ෂූට් එක මම ආස විදියට පික්නික් ෂූට් එකක් තමයි මම කරන්න ඉන්නේ. මම ගොඩාක් කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු ෂූට් එකක්. මම මේ ෂූට් එක වෙනුවෙන්ම මොනවද ගත්තේ කියලා තමයි දැන් මම ඔයාලට පෙන්නන්නේ. එහෙනම් let's begin. එහෙනම් අපි බලමු මොනවද මම මේ ෂූට් එක වෙනුවෙන් ගත්තේ, මොන වගේ ඇස්තටික් වයිබ් එකක් එක්කද මම යන්න ආස. මම ඉමැජින් කරා මගේ ෂූට් එක මේ විදිහට එන්න ඕන, මේ වගේ කලර්ස් වලින් යන්න ඕන, මේ වගේ වයිබ් එකක් එන්න ඕන, ඒ වගේම ඉමෝෂන් වයිබ් එක මේ හැම දෙයක්ම කම්බයින් කරලා තමයි ලස්සනට ෆොටෝ ෂූට් එකක් එන්නේ. ඉතින් අද බලමු මම මොනවද ගත්තේ කියලා. හරි, ඉතින් මගේ ළඟ තියෙනවා ඔයාලට පේන ඇති මේ මොකද්ද මේ කියලා බලන්න ඇති ඔයාලා. මගේ shopping bag එක. tada! පේන ඇති විතර lavender colour තියෙනවා. අපි බලමු මේක මොනවද තියෙන කියලා. මේක පොඩ්ඩක් mix වෙච්ච දෙයක්. මොකද මගේ ෂූට් එක නයි මගේ personal use වලට මම ගත්ත දේවල් මෙතන තියෙනවා. Let's see. focus වෙලා කියලා මම හිතනවා. මේක ටිකක් අතු ටිකක් දිගයි. මම ආස vibe එක තියෙන්නේ මේ මල් වෙනුයි ලැවන්ඩර් කලර් එකත්. හැමතිස්සෙම ආස යුනික් දේවල් කරන්න. මම ආස නැහැ ඕඩිනරි දේවල් කරන්න. ඒ කියන්නේ මම හැමතිස්සෙම මාස් එක ෆලෝ කරන්නේ නැහැ. මාස්ක කියලා කිව්වොත් හැමෝම කරන දේවල් මම කරන්නේ නැහැ. ඉතින් ට්‍රෙන්ඩි දේවල් මම කරනවා. but මගේ ඔපිනියන් එක තමයි වෙනසක් කරන්න ඕනේ කියලා. හැමතිස්සෙම මම යුනිවර්සිටි යන කාලේ වුණත් මම ප්‍රොජෙක්ට් කරනකොට මට හිතලා තියෙන දෙයක් තමයි මට අනිත් අයත් එක්ක කම්පිටිෂන් එකක් කියලා හිතන්න එපා. එහෙම දෙයක් නෙමෙයි. මම වෙනස් වෙන්න ඕනේ කියලා මම හිතනවා. ඒකම මගේ ක්‍රියේටිවිටි එක පේනවා. ඉතින් දැනෙනවා. මගේ යාළුවෝ උනත් ඒක මට කියලා තියෙනවා. So අපි මම ලැවන්ඩර්ත් ගත්තා. මම හරි මාසෙ ලැවන්ඩර් කලර් එක. ලැවන්ඩර් කලර් එකෙන් අපිට පුළුවන් ඕනම කලර් කම්බිනේෂන් එකක් කරන්න. මොකද මේක පැස්ටල් ලස්සන කලර් එකක් තියෙන්නේ. ගත්තා මේක ස්ටේබලයිස් විදියට තියන්න. අඩිද මේවා දැම බලන්න නෑ. මගේ ෂූට් එකත් කරාට පස්සේ තමයි බලන්න වෙන්නේ. පර්පල් අයි ස්ටිකර්, ෆේස් ස්ටිකර්ස් කියලා තමයි තියෙන්නේ. පර්ල් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මට ආස හිතුණා මම තාම දන්නේ නැහැ මොකද්ද මම මේකත් එක්ක කරන්න කියලා. but let's see. එකයි දෙකම ගත්තා. මොකද මේ කලර්ස් දෙක අන්තිමට එන්නේ මේ වගේ කලර් එකක්. ඒකට මට ටිකක් ආස හිතුණා මේ කලර් දෙක කම්බයින් කරනවාද කියලා. මම දන්නේ නැහැ. let's see. I'm not sure. ගේ පික්නික් ෂූට් එකට මම මේකත් ගත්තා. මේක හරි ලස්සනයි නේ. අර එතන කෑමත් එක තියන්න. පික්නික් ෂූට් එක කරන්න මට ගෙදර ඇත්තටම white color පික්නික් බ්ලැන්කට් එකක් මට නැහැ. ඉතින් මම ඒකත් ගත්තා. මට අවශ්‍ය වෙලා තිබ්බේ white color වලින්. okay. ඊට පස්සේ මට කෑම තියන්න මේ වගේ ප්ලාස්ටික් ඒවා. එතකොට මට තියෙන ඒවා ඔක්කොම වීදුරු මැටීරියල් එකකින්. ඉතින් ඒක නිසා මම මෙයා ප්ලාස්ටික් නිසා හදිස්සියේ කැඩුනත් fine.
eye cream එකක් මේක eye gel එකක් ඒක හරිම හොඳයි හොඳ brand එකක් ඔයාලට ගන්න පුළුවන් නම් මේක අනිවාර්යෙන්ම මේ Alverde කියන brand එක ecological brand එකක් vitamin C මෙන්න මේක තමයි මෙයාගේ පොඩි tube එකක් that's it ඊළඟට මම මොනවද කරන්න කියලා බලන්න එහෙනම් keep watching දැන් ඉටලි වල ස්ප්‍රින්ග් සීසන් එක ඒ කියන්නේ ස්ප්‍රින්ග් සීසන් එකට ඉටලි වලින් කියන්නේ ප්‍රීමවේරා. ඉතින් වසන්ත කාලේ තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ලස්සනට මල් පිපිලා. අද මම ඇවිල්ලා ඉන්නේ මල් වත්තක. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන මල් වත්තක මම ඔයාලට පෙන්නන්නම් මෙතන මල් කොහොමද කියලා. දැනට මං අයිඩ එකක් ගන්න මෙහෙම රෙඩි කරගත්තා මෙතන ෆ්ලවර් බුක් එකක් තියෙනවා තව අයිටම්ස් වගේක් එන්න ඕන අනිවාර්යයෙන්ම ටිකක් ඔයාලට පෙනෙති හරි ඩිමාටේල් එකකුත් තියෙනවා බෑග් එකක් තියෙනවා හරිම රස්ටික් තීම් එකකට තමයි යන්නේ Okay. මම දැන් මගේ මේකප් එක කරගෙනයි තියෙන්නේ. දැන් මට තියෙන hair එක හදාගන්න. Then I'll show you. ඔයාලා මේ දකින්නේ behind the scenes. ඉතින් මම කොහොමද ලොකේෂන් එකට ගියේ, මම කොහොමද ඕගනයිස් වුනේ, මම රෙඩි වුනේ කොහොමද, මම සෙට් අප් කරේ කොහොමද මේ දේවල් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න. මොකද මම මේ වීඩියෝ එකෙන්ම ඔයාලට මගේ ෂූට් එක මම ඔයාලට පෙන්නනවා. So අපි දැන් යන්නේ ලොකේෂන් එකට. ලොකේෂන් එකට යන්න හරියටම හයිවේ එකේ ඉඳලා විනාඩි 20ක දුරක් තියෙනවා. එතනට ගිහිල්ලා බලමු අපි කොහොමද මම සෙට් අප් කරගන්නේ මගේ පික්නික් ෂූට් එකට අවශ්‍ය කරන දේවල්. already Instagram එක Facebook එක මේ social media platform වල මම post කරලා ඉවරයි. මම මේක දාන්නේ මේවා දැක්කේ නැති කෙනෙක්ට තමයි. මොකද එතකොට මේ vlog එකෙම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ photos ටික.
ඉතින් ගොඩාක් කාලෙකින් තමයි මෙහෙම තනකොළ උඩ ඇවිදින්නේ. ඇත්තටම හරීම සනීපයි. Hi guys, ඉතින් අද උදේ මම බර්ත්ඩේ ෂූට් එක කරා. දැන් මට මේ සඩන් ප්ලෑන් එකක් වුණේ මේක. මම යන්නේ හිටියේ නෑ ඇත්තටම කොණ්ඩේ හදන්න. මට කොණ්ඩේ චුට්ටක් කපන්න වුණාම තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒක නිසා ගොඩාක් නෙමෙයි චුට්ටක් කපලා පොඩි ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් අද මම යන්නේ කාංචිගේ සැලොන් එකට තමයි මම අද යන්නේ. ඉටලියන් ඒ වගේම ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් තමයි ආල්දෝ කොප්පොලා කියන මේ සැලොන් එක. ඉතින් දැන් මම get ready වෙනවා ඉක්මනට. දැන් වෙලාව 1:45යි. මම 2ට විතර ගෙදරින් යනවා. මොකද මට 3ට appointment එක තියෙන්නේ. මගේ use කරන්නේ branded and expensive lip liner එකක්. මේක Lip Cheat by Charlie Tilbury. මේක තමයි මම ගත්තේ. මේක ටිකක් brown shade එකක්. මොකද මට ඕන වෙලා තියෙන්නේ අපේ skin color එකට, අපේ මේ brown skin එකට ගැලපෙන nude color එකකට යන්න. මොකද හැමදාම තන red color එකට යනවා විතරයි. අපි ටිකක් වෙනස් කරාමත් මට හිතෙනවා හොඳයි කියලා. දැන් මගේ lips නිකන් botox එකක් කරලා වගේ. Actually මම use කරේ මේක by Huda Beauty. It looks like this. අද නම් ඇත්තටම ලස්සන දවසක්. It's so sunny. මගේ වැඩ ටිකත් ලස්සනට අද උදේ කෙරුණා. Yeah, it's like this. I don't want to be late, so I'm going to her salon. එහෙනම් keep in touch with me. Yeah. ඉතින් අද මගේ outfit එක මේක තමයි. ඔයාලා මගේ කලින් vlog එකේ, කියන්නේ මගේ English vlog එකේ salon එකට ගිය එක අනිවාර්යෙන්ම දකින්න ඇති. මට හිතුණා මම ඒක සිංහලෙනුත් කරන එක හොඳයි කියලා. So මෙහිම තමයි මම දැන් මේ යන ගමන්. අද අපි යන්නේ ආල්දෝ කොප්පොලා. Puedo mirar ahí, baby. Coppola da Adamo. ඔයාලා මගේ කලින් ඉංග්‍රීසි vlog එක දැකලා තියෙනවා නම් අනිවාර්යෙන්ම දන්නවා මේ වෙනකොට ආල්දෝ කොප්පොලා කියන බ්‍රෑන්ඩ් එක මොකක්ද කාගේද බලන්න නැත්නම් අනිවාර්යෙන්ම ගිහින් බලන්න. මොකද ගොඩාක් ඔයාලට වැදගත් වෙන ඉන්ෆර්මේෂන් ඒකේ තමයි තියෙන්නේ. මොන වගේ ට්‍රීට්මන්ට්ස්ද මොන වගේ වයිබ් එකක්ද තියෙන්නේ කියලා. ඇත්තටම මේ බ්‍රෑන්ඩ් එක highly professional බ්‍රෑන්ඩ් එකක්. ඒක ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් විදියට රිකග්නයිස් කරනවා. ඉතින් අද මගේ hair එක හොඳට wash කරලා හොඳට ට්‍රීට්මන්ට් එකක් කරන්න තමයි යන්නේ. මේ ට්‍රීට්මන්ට් එක hydration ට්‍රීට්මන්ට් එකක්. ඔයාලට පේන ඇති මං හරිම වෙනස්. ඉතින් දැකලා තියන්නේ කර්ලි hair එකත් එක්කනේ. ඉතින් කොණ්ඩේ messy hair එකකට තමයි, ඒ වගේම straight hair එකක් තමයි කියලා තියෙන්නේ. So ඔයාලට පේන ඇති treatment එකෙන් පස්සේ මගේ hair එක is so shiny. ඇත්තටම මං හරිම ආසයි.
Thank you so much for watching this video and do not forget to subscribe me. Bye.